ආයුබෝවන් තෙරුවන් සරණයි හැමදෙනාටම සූදානම් වෙන්නේ විල්වල ඉස්කෝලේ හාමුදුරුවෝ YouTube channel එක හරහා ක්‍රියාත්මක කරනු ලබන බුද්ධ ධර්මයේ විෂය යටතේ අපොස උසස් පෙළ විභාගයට නියමිත 3.1.2 නිපුණතාවය භික්ෂු සංඝ සමාජයේ ප්‍රභවය පිළිබඳව සාකච්ඡා කරන්නට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ක්‍රමිකව වර්ධනය වූ ಭಾರತೀಯ චින්තන ඉතිහාසයේ සුවිශේෂත්වයක් හිමි කරගනු ලබන්නේ බුදුදහමයි. ශ්‍රමණ සම්ප්‍රදායේ ආධ්‍යාත්මික විමුක්ති ගවේෂණය පිළිබඳව නවමු මාවතකින් සිය චින්තන ශක්තිය ප්‍රභාවිත කළේ අන් කවරෙකුටවත් නොව ගෞතම බුදුරජාණන් වහන්සේය. සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායේ ආభాෂය ලබමින් ඇරඹී බෞද්ධ ඉගැන්වීම් මගින් සමකාලීන ශ්‍රමණ බ්‍රාහ්මණයන් හා අනුගාමිකයන් ග්‍රහණය කළ අන්තවාදී සාමයික දෘෂ්ටි පසෙක තබා අභිනව මාවතක් ඔස්සේ විමුක්ති මාර්ගය පෙන්වා දෙන ලදී. තම අභිනව සම්ප්‍රදායේ ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රමණ යනුවෙන් හැඳින්වෙන අතර උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණ යනුවෙන් හඳුන්වා තිබේ. එම බුද්ධ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ විසින් භික්ඛු සංඝ මම ශ්‍රාවකා යන නමින් හඳුන්වන ලදී. පෞද්ගලිකත්වය හැර සාමූහිකත්වය අගය කරන හා සාමූහිකව ක්‍රියා කරන බැවින් සංඝ යන නමින් හඳුන්වා තිබේ. මේ බව මහවග්ගපාළියේ අත්තාවුසෝ මහා සමනෝ ශාක්‍ය පුත්තෝ ශාක්‍ය කුලා පබ්බජිතෝ යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඊට අමතරව චුල්ලවග්ගපාළියේ ඒවමේව කෝ භික්කවේ චත්තාරෝමේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා තේ තථාගතප්ප වේදිතේ ධම්මවිනේ අගාරස්මා අනගාරියං පබ්බජිතා ජහන්ති පුරිමානේ නාම ගොත්තානි සමනා ශාක්‍ය පුත්තියාත්තේව සංඛං ගච්ඡanti යනුවෙන් චුල්ලවග්ගපාළියේ සඳහන් කර තිබෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජනා නදී තීරයේ වූ බෝරුක් මුල්හි අභිසම්බෝධියට පැමිණීමෙන් හා ප්‍රථම ධර්මදේශනාවෙන් පසු ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණ සම්ප්‍රදායේ ආරම්භය සිදුවිය. බුද්ධත්වය ප්‍රතිවේද කිරීමෙන් පසු අජපල් නුගරුක මුල පලසමවතින් වැඩ සිටි උන්වහන්සේට මෙබඳු කල්පනාවක් පහළ විය. තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැඹුරුය, දැකීමට දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් නොදත හැකිය, සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දත යුතුය, පංචකාම ගුණයෙන් සතුටු වන, ඇලුණු දැඩිසේ සතුටු වන, අවිද්‍යා අන්ධකාරයෙන් වෙළුණු ප්‍රජාවට මේ දැකීම දුෂ්කරය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපදින්ගේ බැහැරලීමක් වේද, තෘෂ්ණාවේ ක්ෂයවීමක් වේද, නොයල්මක් වේද, සියලු දුකෙහි නිරෝධයක් වේද, එයද දැකීම දුෂ්කරය. ඉඳින් තමන් වහන්සේ දහම් දෙසන්නේ නම් ප්‍රජාව තම ධර්මය විමසා නොගනී. එය දේශනා කිරීම තමන් වහන්සේට වෙහෙසකි. එහෙත් පසුව කරුණු සලකා බැලූ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝක සත්‍යයන් කෙරෙහි පතල කරුණා ධානයෙන් බුදුවැසින් ලෝ බලා අල්ප වූ මහත් වූ කෙලෙස් ඇත්තා වූද තියුණු වූ අඩු වූ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇත්තා වූද සුවසේත් දුක්සේත් ධර්මාවබෝධය කළ හැකියුත් පරලොව වරදහා බිය දකින සුළු වූ වසන්නා වූත් ඇතැම් සත්වයන් දැක ඔවුනට නිවන් දොරටුව විවෘත කිරීමට ඉදිරිපත් වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. තථාගතයන් වහන්සේට අවබෝධ කරගත් ගැඹුරු ධර්මය ප්‍රථමයෙන් කවරෙකුට දේශනා කරන්නේද යන සිත පහළ විය. එහිදී උන්වහන්සේගේ සිහියට නැගුණේ බෝසත් අවදියේ ආකින්චඤ්ඤායතන අරූප සමාපත්තිය ලබා ගැනීමට ගුරුහරුකම් ලබා දුන් ආලාර කාලාම තවුසාය. එහෙත් ඒ වන විට ඔහු කලුරිය කළ සිටි බැවින් අනතුරුව සිහිපත් වූයේ නේව සංඥා නා සංඥායතන අරූප සමාපත්තිය ලබා එය සාක්ෂාත් කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන් උද්දකරාම පුත්ත තවුසාය.
එහෙත් ඔහුද කලුරිය කළ සිටියේය. ඉක්බිති උන්වහන්සේ තමන් කවරකුට ප්‍රථමයෙන් දහම් දෙසන්නේද, කවරෙක් මේ ධර්මය වහාම දැනගන්නේදැයි සිතන විට මනසට නැගුණේ බෝසත් අවදියේ කෙලෙස් ප්‍රහීණය කිරීමේ උත්සාහයේ යෙදී සිටින විට තමාට උපකාර කළ පස්වග භික්ෂූන්ට පළමු කොට දහම් දෙසීම යෝග්‍ය ලෙසටය. එකල පස්වග භික්ෂූන් පස්වග තවුසන් බරණැස් නුවර මිගදාය නම් වූ ඉසිපතනේ වැඩවසන බව දුටු උන්වහන්සේ ඔවුනට ධර්මයේ දේශනා කිරීමට වැඩිසේක. සම්බුද්ධත්වයේ ප්‍රතිවේධ කිරීමෙන් අනතුරුව බරණැස් ඉසිපතනෙහි පස්වග තවුසන්ට දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍රය උන්වහන්සේගේ පළමු දම් දෙසුම විය. සූත්‍ර දේශනාව අවසන් වන විට කොණ්ඩඤ්ඤ තවුසා ප්‍රථමයෙන් දහම් හැස පහළ කරගත් බව දුටු බුදුරජාණන් වහන්සේ බවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දත්තේය බවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දත්තේයයි ප්‍රීති වාක්‍ය පැවැත් වූ සේක. අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ යනුවෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඒ බව ප්‍රකාශ කර තිබේ. මේ ප්‍රකාශනය නිසා කොණ්ඩඤ්ඤ හිමියන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ යනුවෙන් හඳුන්වන ලද බවද සඳහන් කළ යුතුය. ධර්මාවබෝධය ලැබූ කොණ්ඩඤ්ඤ ශාස්ත්‍රූ ශාසනයේ අන් කෙනෙකුගෙන් පිටිවහලක් නැති බැවින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ පැවිද්ද ලබන්නෙමේ උපසම්පදාව ලබන්නෙමේ සැලකලේය. බුදුරජාණන් වහන්සේ මහණ එව ධර්මයේ තෙමේ මනාව දෙසන ලද්දේය. මනාකොට දුක් කෙලවර කිරීම පිණිස මාර්ග බ්‍රහ්මචර්යාවේ හැසිරවයි වදාලෙත් ඒ වචනයම උන්වහන්සේගේ පැවිදි උපසම්පදාව බවට පත් කරමිනි. ඒහි භික්ඛූති භගවා අවෝච ස්වාක්ඛාතෝ ධම්මෝ වර බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛස්ස අන්තකිරියායති සාව තස්ස ආයස්මතෝ උපසම්පදා අහෝසි යනුවෙන් මහා වග්ගපාළියේ සඳහන් කර තිබේ. ගෞතම සම්බුද්ධ ශාසනය ප්‍රථමයෙන් පැවිදි බවට පත් භික්ෂුව වූයේ එසේ එහි භික්ෂු පැවිදි උපසම්පදාව ලද කොණ්ඩඤ්ඤ භික්ෂුවයි. ඉක්බිතිව වප්පහා බද්දිය දෙදෙනාද අනතුරුව මහානා මහා අස්සජි දෙදෙනාද සෝතාපට්ටි ඵලයේ පිහිටා භාග්‍යවතුන් වහන්සේ වෙතින් එහි භික්ඛු පැවිදි උපසම්පදාව ලැබූහ. සෝතාපට්ටි ඵලයට පත්වීමෙන් අනතුරුව පස්වග භික්ෂූන්ට රූපාදී පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් විවරණය කෙරෙන අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව පවත්වන ලද අතර සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහීණය කර උන්වහන්සේලාද නිර්වාණය සාක්ෂාත් කළහ. මෙම සිදුවීම ශාක්‍ය පුත්‍රයේ භික්ෂු සමාජයේ සමාරම්භය ලෙස සැලකිය හැකිය. එකල්හි බරණැස සිටුකෙළයක සම්පත් වලින් ආඩ්‍යව උපන් යස නැමැති කුල පුත්‍රයෙක් බුදුරදුන් හමුව පස්කම් ගුණය කෙරෙහි කලකිරී දහම් මසා සෝවාන් ඵලයේ පිහිටියේය. සිය පුත්‍රයා සොයා පැමිණි පියාටද භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළ අතර දේශනාව අවසානයේ ඔහුද උන්වහන්සේ සරණ ගියේය. ඔහුත් පළමු තේවාචික උපාසක නමින් හඳුන්වනු ලැබේ. පියාට දේශනා කරන ලද ධර්මයේ ශ්‍රවණය කර යසකුල පුත්‍රයා සියලු ක්ලේශයන් සිඳ දමා අරහත්ත්වයට පත් වූ අතර භාග්‍යවතුන් වහන්සේ වෙතින් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීය. ඔහු පැවිදි වූ බව දැනගත් ඔහුගේ යාළුවන් වූ විමල සුභාව පුන්නජි ගාම්පති යන සිව් දෙනද ඉක්බිති ඔවුන්ගේ යාළුවන් 50 දෙනෙකුද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කොට සිව්සස් ධම්ම ප්‍රත්‍යක්ෂ කොට ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලැබූහ. මෙසේ පළමු වස් කාලය තුල ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ සම්ප්‍රදායේ පළමු රහත් 69 ඇතිවිය. බරණැස් ඉසිපතනයේ මිගදායෙන් බිහි වූ පළමු රහත් 69 ගෞතම බුද්ධ ශාසනයේ ධර්මදූත සේවාවේ පුරෝගාමී වූහ. උන්වහන්සේලා අමතු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙව් මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මගින් නොයව්. මහණෙනි ආදීහි යහපත් වූ මධ්‍යෙහි යහපත් වූ අවසනයේ යහපත් වූ අර්ථ සහිත වූ
ව්‍යංජනයෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මයේ දෙසව්. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරව් යනුවෙනි. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් මා ඒකේන ද්වේ අගමිත දේශේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝෂාන කල්යාණං සාත්‍යං සබ්භ්‍යංජනං කේවලං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියම් පකාසේත යනුවෙන් මහා වග්ගපාළියේ මෙම ප්‍රකාශනයේ සඳහන් කර තිබේ. මෙලෙසින් තම ප්‍රථම ශ්‍රාවක සංඝයාට උපදෙස් ලබා දුන් බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කරන්නේ නියම නායකත්වය ප්‍රකට කරමිනි. එය භික්ෂු සංස්ථාවේ ව්‍යාප්තියට මහත් රුකුලක් විය. භික්ෂූන් වහන්සේ වෙතින් බුදුදහමේ පණිවිඩය ඇසූ බොහෝ පැවිදි බව අපේක්ෂා කළ අය පැවිදිභාවය ලැබීම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙතටම පිටත් කර එවීමට සිදු වූ මෙයින් දෙපාර්ශ්වයටම මහත් වෙහෙසකට පත්කර සිදුවීමක් බවට පත් වුණි. එම දුෂ්කරතාවය මගහැරීම සඳහා බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙකල තෙපිම ඒ දිසාවන්හිම ඒ ජනපදයන්හිම පැවිදි කරව් උපසම්පදා කරව් යයි භික්ෂූන්ට අනුශාසනා කළහ. මෙතෙක් පැවති එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කිරීම බුදුරජාණන් වහන්සේ පමණක් සිදු කළද සරණාගමන පැවිදි උපසම්පදාව මෙසේ භික්ෂූන්ට පවරන ලදී. එය හඳුන්වා දීමෙන් භික්ෂු සමාජයේ පරිපාලනයට විමධ්‍යගත වීම ආරම්භයක් ලෙස සැලකිය හැකිය. ප්‍රථම රහතන් වහන්සේ 69 අනතුරුව සසුන්ගත වූයේ බද්ද වග්ගීය කුමාරවරුන් 30 දෙනාය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්ව වෙත වැඩම කරන ගමනේ වන ලැහැබක වැඩ සිටින විට තම බිරියන් සොයමින් පැමිණි බද්ද වග්ගීය කුමාරවරුන්ට උන්වහන්සේ හමු වූසේක. එහිදී ධර්මයේ ශ්‍රවණය කර සියල්ලෝම ධර්මාවබෝධය ලබා තථාගත ශාසනයේ මහාන උපසම්පදාව ලැබූහ. භාග්‍යවතුන් වහන්සේගේ සඳහම් චාරිකාවේ මීළඟ පියවර වූයේ උරුවෙල් දනව්ව බලා වැඩමවීමයි. එහි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යපයයි ජටිලයන් තිදෙනෙකු දහසක් පිරිවර සමග විසූ අතර බුදුරජාණන් වහන්සේ විවිධ ප්‍රාතිහාර්ය පාමින් ඔවුන් දමනය කර ධර්මාවබෝධය ලබා දුන්හ. මෙයින් භික්ෂු සංස්ථාව දහස ඉක්මවා ශීඝ්‍රයෙන් වර්ධනය විය. මීළඟට ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ පිරිසට ප්‍රවේශ වන්නේ උපතිස්ස කෝලිත යන පරිබ්‍රාජකයන් දෙදෙනා සහ 250ක් පිරිසකි. සසර කලකිරී සත්‍ය සොයමින් සිටි මොහු දෙදෙන අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදීමට පත්ව 250ක් පමණ පිරිස සමග පැමිණ පැවිදි වූහ. බුදු සසුනේ සැරියුත් මුගලන් දෙදෙනාද රහත් භාවයට පත්වන බොහෝ කලකින් අගසව් තනතුරු ලබා ගත්හ. මෙලෙසින් සසුන්ගත හේතුවෙන් භික්ෂු සමාජය ප්‍රමාණාත්මක අතින් කෙටි කලකින් වර්ධනය විය. සමන්ත පාසාදිකාවේ දැක්වෙන ආකාරය ප්‍රථම සම්බෝධි සමයට අයත් එහි භික්ෂු භාවයෙන් පැවිදි වූ අය 1341කි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරන කාල සීමාව වන විට 20000කට අධික භික්ෂු සංඛ්‍යාවක් ගෞතම සම්බුද්ධ ශාසනයේ සසුන් ගත වී තිබුණි. මුල් කාලේන භික්ෂූන් වහන්සේගේ ප්‍රමුඛතම අභිප්‍රාය වූයේ සසර දුකින් මිදී නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. එම පරමාර්ථ සාධනය සඳහා උත්සාහවන්ත වූ උන්වහන්සේ ප්‍රවෘජිත ජීවිතයේ නියම සැපය අත්දුටුහ. දුටුවන් පැහැදෙන ගති පැවතුම් වලින් යුක්ත වීම සමගිය හා ආයතී සංවරයද භික්ෂු සමාජයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ති වීමටද හේතුවක් විය. පඨමාභි සම්බෝධි යුගයේ සසුන්ගත වූ බුද්ධ ශ්‍රාවකයන් නිර්වාණයට ප්‍රමුඛ අරමුණ කොටගෙන ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරුණද පසු කාලීනව ප්‍රවෘජාවට පත් වූවත් බොහෝ විසමාචාර ආදියට යොමු බව සඳහන් කළ යුතුය. එම නිසා භික්ෂු සංස්ථාවේ පාලනය සඳහා නීති රීති පැනවීමටද බුදුරජාණන් වහන්සේට සිදුවිය. හොඳයි, එහෙමනම් අපි ඊළඟ තේමාවෙන් මුණ ගැහෙන තෙක් හැම දිනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.